දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි යාළුවනේ මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නම් බාලදක්ෂ අයට අවශ්‍යම ගැට වර්ග පහක් ඔයගොල්ලෝ මාත් එක්ක රැඳිලා ඉන්න. ඒ ගැට වර්ග මොනවද කියලා ඉගෙන ගන්න ඔබගේ ජීවිතයට ඒ වගේම සිවිල් ජීවිතයේදී මිනිසුන්ට එදිනෙදා ජීවිතයේදී ප්‍රයෝජනවත් ගැට වර්ග තමයි මුලින්ම අපි සාමාන්‍ය කඹයක් ගත්තාම කඹයක් නැත්නම් ලණුවක් ගත්තා ලණුවක මේ අග ලෙහීම වැළැක්වීම සඳහා අපි යොදා ගන්නවා මොකද්ද? තම් නොබ් ගැටේ. අපි මේ තම් නොට් ගැටේ මේ ආකාරයට තම් නොට් ගැටේ නිර්මාණය කරපුවාම මේ කඹේ මේ අග ලෙහීම වැළැක්වීම සඳහා තමයි යොදාගන්නේ. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් යම් ගැටයක් අපි හිතන්න මෙවැනි අපි මොනවා හරි ගැටයක් නිර්මාණය කරා කියලා. හරිද? අපි මේ වගේ ගැටයක් නිර්මාණය කරාම හරිද? අපි ඒ ගැටේ අවසානෙට ඔයා හිතන්න මෙන්න මේ ආකාරයට අපි ක්ලෝහිඩ් හරි මොකක් හරි මේ ගැටයක් දානවා කියලා. මේ ගැටේ අවසානටත් අපි මේ වාගේ තම් නොට් ගැටයක් දැම්මා නම් මේක මේ වාගේ අපි මේ ගැටයක් දාපුවාම අගට මේක මෙතන මැද්දෙන් මෙතනින් ගියාට මෙතන අන්තිමට හිර වෙනවා. මෙන්න මේ අග හිර වෙනවා. මේ හිර වෙන එකෙන් මේ අපේ ගැටේ ලෙහීම වැළැක්වෙනවා. ඒ වගේ අපිට මේ තම් නොට් ගැටේ අපිට මේ ගැටේ කඹේක අවසානයේ ලෙහීම වැළැක්වීම විතරක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් බේසික් ඔයගොල්ලන්ට කියලා දුන්නට මේ අපි මේ කඹේක අග ලෙහීම වැළැක්වීම කියලා ඒ වුණාට අපි මේකෙන් ගොඩක් දේවල් යොදා ගන්නවා. අපි සෑම ගැටයක්ම නැත්තම් බැම්මක් ගැටකසි අවසානට අපේ ගැටේ ඇතුලේ මැද්දෙන් ලෙහීම වැළැක්වීමටත් මෙවැනි මේ ගැටයක් අවසානයේ මේ කඹේ දැම්මොත් මේක ගිහිල්ලා අන්තිමට මැද්දේ හිර වෙනවා. අන්න ඒකට තමයි මේ කියන්නේ මේ තම් නොට් ගැටේ කියලා. හරිද? හොඳයි එහෙනම් යාළුවනේ මම ඔයගොල්ලොන්ට කියලා දෙන්නම් ඊගාවට අපි කොහොමද ගහන්නේ කියලා 8 එක. අපි 8 එක ගහන්න කිව්වහම මේ 8 එක සරල ක්‍රමයක් තියෙන්නේ. අපි මෙහෙම එකක් ගත්තා මෙහෙම ගත්තා 8 එක. මේ අටේ ගැටේ. මෙන්න මේ ආකාරයට තමයි අපි අටේ ගැටේ නිර්මාණය කරන්නේ. මේ අපිට මේක සාමාන්‍යයෙන් බෝට්ටු බොලට්ට. අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මම කතන්දර කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් මේ කඹාශිත වැඩිම රාජකාරී කරන්නේ ඒ නැත්තම් මේ ප්‍රයෝජනයක් කරන්නේ මේ සාමාන්‍යයෙන් නෞවාසිත වැඩ කරන කට්ටිය. නැත්තම් ඔය නාවික හමුදාව නැත්තම් ඔය මේ රේගුව ඒ වගේ ඒගොල්ලොන්ගේ මේ නැව් ගැට ගැසීමේදී යොදා ගන්න ගැටවලට තමයි ගැට සඳහා තමයි මේ ගොඩාක් මේ කඹාශිත වැඩ කරන්නේ. ඊට අමතරව එදිනෙදා අපේ ජීවිතයේදී මිනිසුන් ඔවුන්ගේ ගස් හැද බැඳීමේදී ගස් කපන අය ඒ වගේම කඳු පල්ලම් බහිනකොට කඳු පල්ලම් බැහිමකදී ඒ වගේ මවුන්ටින් හැම දෙයකදීම ඒ වගේම ඔය හමුදාවේ ඒගොල්ලොන්ගේ රාජකාරී වලදී හැම අවස්ථාවකදීම මේ ගැට වර්ග යොදා ගන්නවා. ඒ වගේම එක් ගැටයක් තමයි මේ අටේ ගැටේ කියන්නේ. මේ අටේ ගැටේ තමයි සාමාන්‍ය නැවක බෝලට් එක. බෝලට් එක ගැට ගැසීමකදී යොදා ගන්න නිවැරදි ගැටයක් මේක. මේ පේනවනේ. රයිට්. ඊගාවට මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් සීඩ් බෙන්ට් එක. හරිද? සීඩ් බෙන්ට් එක අපි ගැහුවාම අපි මේ වගේ සාමාන්‍ය සීඩ් බෙන්ට් එක අපි යොදා ගන්නවා මෙන්න වගේ මද්දක් අපි මෙන්න මෙහෙම කඹේ යොදා ගන්නවා. මේ කඹේ යදලා මෙන්න මෙහෙම මෙන්න. හරිද? අපි පොඩි දෙයක් කියන්නේ මේකෙන් මෙහෙම ගත්තා. මෙහෙම කරකව ගත්තා. මේ ආර කරකව ගත්තා. අපි මෙන්න මෙතනින් මේ පොට తీරනේ මේ පොට ඇතුළට දා ගන්නවා මේ. රයිට්. ඔන්න. මේ අසමාන කම දෙකක් එකට සම්බන්ධ කර ගැනීමේදී යොදාගත හැකි නිවැරදි ගැටයක් මේක. මොකද මං අතේ තියෙන මේ නයිලෝන් නැත්තම් මේ නයිලෝන් කඹයක් තියෙන. එතකොට මේක ලෙස්සන කඹයකට යොදාගත හැකි හොඳ ගැටයක් මේක. සිංගල් සීඩ් බෙන් මම වල ගහලා පෙන්නේ. ඩබල් සීඩ් බෙන් ගහන්නෙත් මේ ආකාර මේකම තමයි අපි මෙහෙම මද්ද ගත්තා. ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඕන වෙලාවක ඕන තැනකදී මුහුණ දෙන්න මේ වගේ අවස්ථාවක් ආවොත් ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. ඔයගොල්ලෝ කිසිම තැනක ලොස් වෙන්නේ නැහැ. මේ වගේ එකයි මේ වගේ දෙකයි. රයිට්. මේ ආයේ මේක කොහෙටවත් ලෙස්සලා යයිද? කිසිම වෙලාවක මේක ලෙස්සලා යන්නේ නැහැ, ගැලවෙන්නේ නැහැ.
මේක ඉටි ලණුවක්නේ. මේක ඉටි ලණුවක් වුණාම මේ ඉටි ලණුව කොහෙටවත් ඇදෙන්නේ නැහැ. ඇදෙන්නේ නැති නිසා මෙවැනි ගැටයක් යොදලා තියෙන මේ තාක්ෂණික ගැට මේවා ඉගෙන ගන්න. මොකද ඔයගොල්ලන්ගේ එදිනෙදා ජීවිතේදී වැදගත් වෙන ගැට. ඒ නිසා ගොඩක් මේ දේවල් පරිහරණය කිරීම නැතුව ඔහේ ගැටයක් ගහපුවාම අපි සාමාන්‍යයෙන් ඒ ගැටේ ඇදිලා ලෙස්සලා යන්න පුළුවන්. ඒ වෙලට අපි සෑහෙන අපහසුතාවයකට පත් වෙන නිසා තමයි මම මේගොල්ලන්ට මේ වගේ ගැටයක් වලට ගැට පිළිබඳව ඔයාලට හඳුන්වන ඒ වගේ තමයි බාල දක්ෂ ළමයිට මේවා ගොඩක් වැදගත් වෙනවා. ඇත්තටම අද කාලේ අලුත් ළමයිට මේ දේවල් ගැන ඔළුවට කිසිම අවබෝධයක් නැහැ. අවබෝධයක් නැති නිසා තමයි වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට කියලා දෙන්න මගේ channel එකේ තියෙන ගොඩක් ගැට වර්ග ඔයගොල්ලන්ට මේ බාල දක්ෂ ළමයිට ආවනි ගැට වලට අමතර ගැට ඔයගොල්ලන්ට වැදගත් ගැට හැමෝටම වැදගත් ගැට තමයි තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ මේවා ෆලෝ කරලා බලන්න. ඊකට මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් රීඩ් නොට් එක. කොහොමද රීඩ් නොට් එක ගහන්නේ කියලා. මේ බලන්න රීඩ් නොට් එක ගහන්නේ කොහොමද කියලා. මේවා පොටවල් දෙක ගත්තා මේ. පොට ගත්තා. මෙහෙම කරකව ගත්තා මේ. පොඩි දෙයයි තියෙන්නේ. ඔන්න. මේ. දැක්කද? මේක තමයි රීඩ් නොට් එක. හරි සරලයි. මේ සමාන විස්කම්භයකින් යුත් ලණු දෙකක් එකට සම්බන්ධ කිරීමේදී යොදාගත හැකි නිවැරදි ගැටයක්. මේකත් බාල දක්ෂ ළමයිට මේවා ගොඩක් වැදගත් වෙන ගැටයක්. ඒ නිසා මේක හොඳින් බලන්න, හොඳින් නරඹන ඔයගොල්ලෝ ලණු කෑල්ලක් අරගෙන නිකන් මේක ප්‍රැක්ටිස් කරලා බලන්න. ප්‍රැක්ටිස් කරලා අත්හරින්න. මේවා කියලා දෙනවා නිකන් මෙහෙන් ගත්ත අනිත් පැත්තට යවන්න එපා. ඒ නිසා හොඳට පැහැදිලිව මේවා ඉගෙන ගන්න. බලන්න ආයෙ පාරක් පොඩි දෙයයි තියෙන්නේ මේ පොටවල් දෙක ගත්තා. බලා ගන්න. මෙහෙම ගත්තා මේ. එකක් අර කෙව්වා. එතකොට මේ පොට මෙහෙන් යටින් දැම්මා. මේ පොට මෙහෙන් ගත්තා. පොඩි දෙයයි තියෙන්නේ මේ. රයිට්. ඔයාලට මේක තවත් වලක්ක ගන්න ඕන නම් මේක ඕන නම් මෙහෙම ඔයාලට මෙතනින් ගැටයක් දාන්න පුළුවන් මේ. ඔන්න. මොකද වෙන්නේ? මේ පැත්තෙනුත් ගැටයක් දාන්න පුළුවන්. මේ පැත්තේ ලනුවෙනුත් මේම ගැටයක් දාන්න පුළුවන්. තව යයිද මේක? ඒතර මේක තව හොඳට හිර වෙනවා. තවත් හොඳට හිර වෙනවා. අපිට මේ ගැට පිළිබඳව හොඳට ඉගෙන ගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේවා નિરાයසයෙන්ම මේ ගැට පිළිබඳව දැනුමත් එක්ක මේවා එනවා. ගැට මේ කොහොමද මේකට ඊගාව ගැටේ අපි කොහොමද ගහන්නේ කියලා નિરાයසයෙන්ම එන නිසා තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මෙන්න මේ ගැටේ කොහොමද ගහන්නේ කියලා. පැහැදිලිද? ඒ නිසා මේ දේවල් පිළිබඳව හොඳට ඉගෙන ගන්න ඔයගොල්ලන්ට ඇත්තටම වැදගත් වෙන ගැට තමයි මෙන්න මේ ගැට. හරිද? හොඳයි. මම ඔයගොල්ලන්ට ඊගාවට කියලා දෙන්නම් මෙන්න මේ ක්ලෝහිට් ගැටේ ගහන්නේ කොහොමද? එන්න මාත් එක්ක. හරි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද ක්ලෝහිට් ගැටේ ගහන්නේ කියලා. මේ ආකාරයට අපි මේ ලණුව වටේට පොට දාලා ගන්නවා. බලන්න පොට ගත්තා. නැවත මේක ගත්තා. රයිට්. මේ කතිරේ යටින් මේක ගත්තා. රයිට්. බලන්න මේ කතිරයක් තියෙන විදිහට වල පැහැදිලි වෙන විදිහට මම මේක පෙන්නන්නේ. කතිරයක් තියෙන විදිහට මේක ගත්තා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේකේ තව ඕන අපිට තව ගැටයක් දැම්ම හැකි. මේක ආය කොහොටවත් ගැලවිලා යන්නේ. මේක හිට් එකක්. අපිට බාල දක්ෂයන්ට මෙන්න මේ ගැටෙත් එනවා. ඔයගොල්ලන්ට ඉගෙන ගන්න වෙනවා. අන්න ඒ නිසා තමයි මම ඔයගොල්ලන්ට මේක පැහැදිලි කරලා දුන්නේ. බලන්න නැවත පාරක්. මේ ක්ලෝහිට් ගැටේ කොහොමද කරන්නේ? අපිට සාමාන්‍ය එදිනෙදා ජීවිතේදී පලංචි ගැටේ කියලාත් මේක කියනවා. සාමාන්‍යයෙන් බාස් මහත්තුරු මෙන්න මේක පාවිච්චි කරන ඔන්න ඔහම ආයෙ පාරක් ගන්නවා බලන්න. මෙහෙම අල්ලගන්න. මෙහෙම අල්ලගෙන මෙහෙම ගන්න. බය නැතුව ගන්න. මේ අල්ලගත්තාම මෙතනින් මේ තියෙන පොටාස්යෙන් මේක දාලා ගන්න. පොඩි දෙයයි තියෙන්නේ. අපිට පලංචි ගැටවලදී පලංචි මුදුනේ ගැට ගහලා පල්ලට මෙහෙම ඇදීම වැලැක්වීම සඳහා මේක ඇදෙන්නේ නැහැ. මේක ඇදෙන්නේ නැහැ. මේක පල්ලෙහාට ඇදීම වැලැක්වීම සඳහා තමයි යොදා ගන්න. මේක තව ගැටයක් දැම්මා. ආයෙ පල්ලෙහාට කොහෙත්ම ඇදිලා ලෙස්සලා යන්නේ නැහැ. ඒක වැලැක්වීම සඳහා තමයි මේක යොදාගන්නේ. හරි එහෙනම් අපි කොහොමද ඩබල් ඇන්කර් එක ගහන්නේ කියලා ඉගෙන ගනිමු. මෙන්න මේ ආකාරයට තමයි පොටවල් දෙක නමලා ගත්තා. අපි මේ ආකාරයෙන් මේ අත මෙහෙම යටින් දාලා ගත්තා. මේ ගන්න පොට මෙන්න මෙහෙම මද්දක් තියෙන අරලා අපි මේක මෙන්න මෙහෙම ඇඟිලි දෙකෙන් අල්ල ගන්නවා. මේ අල්ලා ගත්තාම මේ තියෙන මද්ද මෙහෙම යටින් දාලා මෙන්න මෙහෙම පහළට ගෙනලා දා ගන්නවා. බලන්න. ඔන්න. ඩබල් ඇන්කර් එක අපිට සාමාන්‍යයෙන් සමාන ස්ථාන දෙකකට අපිට සම්බන්ධ කිරීමකදී අපිට යොදාගත හැකි හොඳ ඇන්කර් නොට් එකක් කියලා කිය හැකි. මේක ශක්තිමත්. ඒ වගේම තමයි අපිට මේ බාල දක්ෂ ළමයිට වගේම මවුන්ටින් කරන. නැත්තම් අපිට සාමාන්‍ය නායාමින් අවස්ථාවකදී වගේ ගන්ධක් පහළට බැසීමකදී යොදා ගන්න පුළුවන් ගැටයක් තමයි මේ ඩබල් ඇන්කරේ. මොකද අපිට ස්ථාන දෙකක් ගස් දෙකකට
අපිට ඇන්ක නොට් එක දාගන්න පුළුවන් කැරබිනාදයකට හයි කරලා අපිට අවශ්‍ය වෙලා ටග් ගාලා මේ ගලව ගන්න පුළුවන්. මෙහෙම කැරබිනාදයක සම්බන්ධ කරපුවාම මේ රොප් එකේ මේ ගැටේ කැඩුනත් මේකෙන් තියෙනවා. ඒ නිසා මේ බලය බෙදීමක් තමයි මේකෙන් එන්නේ. මේක වැදගත් මේක බලය බෙදීමක් වෙනවා. ඒ නිසා බෙදිලා තමයි එන්නේ අපිට තනි රොප් එකට ශක්තිය මේවා වෙන්න බෙදිලා යන්නේ. අන්න නිසා මේ ගැටෙත් ගොඩක් වැදගත් වෙන ගැටයක් නිසා ඔයගොල්ලෝ මේවා ඉගෙන ගන්න. ඊගාට මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් 8 එක මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. සිංගල් එක තමයි කියන ඩබල් 8 එක. මෙන්න බලන්න ඩබල් එක කොහොමද ගහන්නේ කියලා. මේ ආකාරයට තමයි මෙහෙම කොටවල් දෙයක් ගත්තා. මේ බලන්න ඒකම තමයි ඔන්න බලන්න මේකේ මුලට 8 එක ඇදලා තියෙනවා. ඇන්කර් එකකුත් ඇදලා තියෙනවා. සිංගල් ඇන්කර් එක මේක කෙලින්ම අපිට මේකත් අපිට යොදා ගන්න පුළුවන්. අපේ ජීවිතේට වැදගත් වෙනවා. වැදගත් වෙන ගැටයක්. හොඳයි හැමෝටම එහෙනම් මම අද ගැට වර්ග 5ක් පිළිබඳව කියලා දුන්නා. බාලදක්ෂ දායකයන්ට ආවේනික ගැට වර්ග 5ක්. ඒ වගේම එදිනදා ජීවිතයේදී ඔබගේ ජීවිතයට වැදගත් වෙන ගැට වර්ග 5ක්. එම නිසා මේ ගැට පිළිබඳව හොඳට අවබෝධයකින් ඉගෙන ගන්න. මොකද ඔබට වැදගත් වෙන ගැට වර්ග. ඒ නිසා මේ හැමදේම ෆලෝ කරලා ඔබ මේ channel එකේ තියෙන ගැට පිළිබඳව අධ්‍යයන කරන්න මීට වඩා වැඩි ඇඩ්වාන්ස් ගැට ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒවා පිළිබඳව ෆලෝ කරන්න ඔබට ගොඩක් වැදගත් වෙන මේවා අතහැරලා දාන්න එපා. වීඩියෝ එකකින් හරි ඔයගොල්ලන්ට මේ වගේ දේවල් මම ගෙනාවේ මුදල් උපයෝග කර ගැනීම සඳහා නෙමෙයි. ඔයගොල්ලන්ට වැදගත් වෙන නිසා මාත් විනෝදාංශයක් වගේම මගේ ජීවිතේට වැදගත් වෙයි කියලා හිතනවා. මම ගත් පුහුණුව හා දැනුම අනුව තමයි මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.